right. ඉතින් දැන්ට මං කියලා දුන්නා ඔයාට රෙගියුලර් ඩයිවර්ජන්ස් ගැන මාකට් එකේ තියෙන ඕනේ ස්ට්‍රක්චර් එක මොනවද කියලා බුලිෂ් වල බෙයාරිෂ් වල දැන්ට මම ප්‍රැක්ටිකලි ඇඳලා පෙන්නන්නම් රෙගියුලර් ඩයිවර්ජන්ස් තියෙන්නේ කොහොමද කියලා ඇත්ත chart එකකින් දැන් අපි RSI එක දාගෙන ඉන්නේ ඉන්ඩිකේටර් එක. ඉතින් අපිට පේනවා දැන් අපි බෙයාරිෂ් බලන්න නම් අපි ට්‍රෙන්ඩ් ලයින් එක අඳින්න ඕනේ හයිස් වලට. ඒ වගේම බුලිෂ් අඳිනවා නම් ලෝස් වල තමයි අදින්න ඕනේ ට්‍රෙන්ඩ් ලයින් එකකින්. අපිට පේනවා මෙන්න මෙතනදී පැහැදිලිව මෙන්න මේ හයිස් වලට අපි බෙයාරිෂ් බලමු. අපි බලමු මෙන්න මෙතන මේ හයිස් වලට අපි ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳගෙන බැලුවොත් අපිට හම්බ වෙනවා 6 හයි එකක් නේද? 6 හයි එකක් නේද? එතකොට හොඳට මතක තියාගන්න මේක මං කලින් වීඩියෝ කියන්න බැරුණා. අපි ඩයිවර්ජන්ස් බලන්නේ බොඩි ටු බොඩි. අපි ට්‍රෙන්ඩ් ලයින් එක මේ වික් ටු වික් අඳින්නේ නැහැ. වික් වල නෙමෙයි අඳින්නේ. ඩයිවර්ජන්ස් බෙයාරිෂ් ෂෝ බුලිෂ් ෂෝ ඕන දෙයක් වේවා. අපි අඳින්නේ බොඩි ටු බොඩි. හරිද? මෙතින් බොඩි එකට තමයි අඳින්න ඕනේ. හරිද? ලයින් එක අඳින්න ඕනේ බොඩි වලට තමයි. හරිද? වික් වලට නෙමෙයි. රයිට්. ඉතින් දැන් අපිට පේනවා මෙතනදී ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා අහුවොත් ඔයාගෙන්. ඔයාට කියන්න ඕනේ අනිවාර්යයෙන්. ඔයා දැනගන්න ඕනේ මොකක්ද ස්ට්‍රක්චර් කියලා. මම කලින් වීඩියෝ එකේ පැහැදිලිවම දාලා තියෙනවා. බෙයාරිෂ් ඩයිවර්ජන්ස් එක රෙගියුලර් බෙයාරිෂ් ඩයිවර්ජන්ස් එක දැන් ඒක ඩයිවර්ජන්ස් එකේ වැඩක් නැහැ. දැන් මෙතන මොකක්ද තියෙන ස්ට්‍රක්චර් එක 6 හයි ගන්න නේද? කොහොමද 6 හයි එකක් උනේ? අපිට පේනවා මේ තියෙන ප්‍රීවියස් දැන් chart එක මේ ටික අමතක කරන්න. හරිද? මේ ටික නෑ කියලා හිතාගන්න. දැන් මේ තියෙන මොකද්ද? මේ තියෙන ප්‍රීවියස් හයි එක මේ තියෙන කරන්ට් හයි එක. ඔයා හිතන්න chart එක ඔන්න ඔය හරි තමයි තියෙන්නේ. end එක chart එකේ කරන්ට් ප්‍රයිස් එක ඔන්න ඔය හරි තියෙන වෙලේ හිතන්න. මේ තියෙන ප්‍රීවියස් හයි එක මේ තියෙන කරන්ට් හයි එක. දැන් ප්‍රීවියස් හයි එකට වඩා කරන්ට් හයි එක උඩින්ද යටින්ද තියෙන්නේ? උඩින් නේද තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? 6 හයි එකක්. තේරුම් ගන්න උත්සාහ කරන්න ආයෙ බලන්න කලින් වීඩියෝස්. 6 හයි එකක් නේද? රයිට්. දැන් අපි ওই 6 හයි එකට ට්‍රෙන්ඩ් ලයින් එක අඳිමු. බොඩි ටු බොඩි අඳින්න ට්‍රෙන්ඩ් ලයින් එක රයිට්. ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳලා. රයිට්. ඒත් එක්කම ඊට අදාළව RSI දැන් මෙන්න මේ හයි එක නේද? මෙන්න මේ හයි එකට අදාළව RSI එකේ හයි එක තියෙන මේ දින්. RSI එකේ හයි එක තමයි මේක. දැන් ඊට පස්සේ මේ හයි එකේ දැන් මේ ප්‍රයිස් ඇක්ෂන් එකේ ඕකට අදාළව තියෙන හයි එක තමයි මෙන්න RSI එකේ මේ තියෙන. මෙතන ඔය තියෙන RSI එකේ හයි එක. දැන් අපි RSI එකේ ට්‍රෙන්ඩ් ලයින් එක අදින්න ඕනේ. ඒතර RSI එකේ අදින්නේ ලෝස් වලටද හයිස් වලටද? දෙකේම හයිස් වලට. බෙයාරිෂ් නම් අපි අඳින්න ඕනේ දෙකේම හයිස් වල තමයි අදින්නේ. අපි අදිමු. දැන් අපිට පේනවා RSI එකේ අපිට දීලා තියෙන ස්ට්‍රක්චර් එකක් මොකද්ද? මේ තියෙන්නේ ප්‍රීවියස් එකනේ. මේක මේ ප්‍රීවියස් හයි එක මේ තියෙන කරන්ට් හයි එක. RSI එකෙත් මේ තියෙන කරන්ට් හයි එක. දැන් අපිට පේනවා RSI එකේ කරන්ට් හයි එක තියෙන්නේ ප්‍රීවියස් එකට යටින්ද උඩින්ද? යටින් නේද? ඒ කියන්නේ ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා ඇහුවොත් ස්ට්‍රක්චර් එක ඇවිල්ලා ලෝව හයි එකක් නේද? මේ තියෙන්නේ මේක නේද ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ රෙගියුලර් බෙයාරිෂ් ඩයිවර්ජන්ස් එක ස්ට්‍රක්චර් එක නේද? RSI එක හැදිලා තියෙනවා 6 හයි. මේ තින්නේ 6 හයි එකක් හැදිලා තියෙනවා. RSI එක හැදිලා තියෙනවා ලෝව හයි එකක්. මේ තින් ලෝව හයි එකක් හැදිලා තියෙනවා. දැන් මම ඇඳලා පෙන්නන ඒක පැහැදිලිවම වුණාට තේරෙයි. දැන් අපි ඒකේ ට්‍රෙන්ඩ් ලයින් එක අඳිමු. දැන් RSI එකේ වික්ස් නෑනේ. ඒකින්ද නිකන් උඩ තමයි අඳින්නේ. ඔන්න ඔයාගේ අපි ඇඳා. රයිට්. ඔන්න ලස්සනට තියෙනවා නේද ඩයිවර්ජන්ස් එකක්. රයිට්. දැන් මොකද්ද මේක වගේම දෙයක් නේද දැන් ප්‍රයිස් ඇක්ෂන් එකේ තියෙන්නේ. ඉතින්නේ ප්‍රයිස් ඇක්ෂන් එකේ ඇදලා තියෙනවා 6 හයි එකක්. මේකෙත් තියෙනවා 6 හයි එකක්. RSI එකේ තියෙනවා ලෝ හයි එකක්. මේකෙත් තියෙනවා ලෝ හයි එකක්. ඒ කියන්නේ මොකද්ද? රෙගියුලර් බෙයාරිෂ් ඩයිවර්ජන්ස් එකක් තමයි මෙතනදී තියෙන්නේ. හරිද? දැන් අපිට පේනවා රෙගියුලර් ඩයිවර්ජන්ස් එකක් හදුනා පස්සේ මාකට් එක මොකක්ද වෙලා තියෙන්නේ? ඩ්‍රොප් වෙන්න අරන් තියෙනවා නේ මාකට් එක පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. රයිට්. ඉතින් ආයි පාරක් බලන්න මේක. ඒ වගේම දැන් මම බුලිෂ් එකකුත් පෙන්නන්න. ඉතින් මේක මම තව වීඩියෝස් දානවා ගොඩක්. ඔයාලට තේරුම් ගත්ත කියලා හිතෙනවා ඩයිවර්ජන්ස් කියන්නේ මොකද්ද? මේ ඩයිවර්ජන්ස් එක කියවෙන්නේ මාකට් එකේ බයින් පැත්තට තියෙන මොමන්ටම් එක අඩුයි කියන එක තමයි කියවෙන්නේ. රයිට්. බෙයාරිෂ් ඩයිවර්ජන්ස් වලදී. ඒකට මොමන්ටම් එක අඩු වුණාම තමයි ඩයිවර්ජන්ස් හැදෙන්නේ. ඒ වගේ තමයි බුලිෂ් උත් හැදෙන්නේ. මාකට් එකේ සෙලින් මොමන්ටම් එක අඩු වුණාම බුලිෂ් ඩයිවර්ජන්ස් උත් හැදෙනවා. එතකොට අපිට වෙනවා මාකට් එක ගොඩක් වෙලාවට රියැක්ට් වෙනවා ප්‍රයිස් ඇක්ෂන් එක ගොඩ 100%ක් වගේම ඩයිවර්ජන්ස් වැඩ කරනවා මාකට් එකේ. රයිට්. රෙගියුලර් බුලිෂ් ඩයිවර්ජන්ස් එකකුත් ගෙනාවා. එතකොට රෙගියුලර් බුලිෂ් ඩයිවර්ජන්ස් එක හැදෙන්න ඕනේ
ප්‍රයිස් ඇක්ෂන් එක හැදෙන්න ඕනේ ලෝ RSI එක හැදෙන්න ඕනේ high low ආයයි කියනවා නැවත නැවත කියලා බලන්න තේරුම් නැත්තම් ගොඩක් ඉම්පෝටන්ට් දෙයක් ඩයිවර්ජන්ස් කියන්නේ දැන් බිය රිකියුල එක අඳුර ගන්න වෙයි නම් කොහෙත්ම වට හිඩන් බුලිෂ් හිඩන් ඩයිවර්ජන්ස් නම් බලන්න බෑ ඉතින් ආයෙ බලන්න දැන් අපිට පේනවා මෙන්න මෙතනදී මෙන්න මේ ලෝ එකයි මේ ලෝ එක අපි ආකරොත් මෙන්න මේ ලෝ එකයි මේ ලෝ එකට අපි ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳගත්තොත් ලෝස් වලට දැන් බුලිෂ් බලන්නේ ලෝ වලටනේ නේද බුලිෂ් බලන්නේ ලෝස් වලට ඔන්න ඔය වගේ ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගත්තොත් අපිට හම්බෙන්නේ ස්ට්‍රක්චර් එක මොකද්ද ලෝව ලෝ නේද වෙදි ප්‍රීවියස් ලෝ එක කරන්ට් ලෝ එක ප්‍රීවියස් ලෝ එකට යටින් තමයි කරන්ට් ලෝ එක තියෙන්නේ ඒක අපි ඒව දෙකට කියනවා ලෝව ලෝ කියලා එතකොට RSI కి ඊට අදාළව තියෙන edge දෙක ගත්තොත් මේ තියෙන්නේ මේකට අදාළ තියෙන edge එක තමයි මේක මේකට අදාළ තියෙන edge එක මේක right එතකොට ඒකේ ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා මම අහුවොත් එතන තියෙන්නේ මෙතන ප්‍රීවියස් එක කරන්ට් එක ප්‍රීවියස් එකට උඩින් තමයි කරන්ට් එක තියෙන්නේ එතකොට ඒ වගේ දෙයකට අපි කියනවා higher low කියලා මේ තියෙන්නේ මේක දීලා තියෙනවා වගේම ස්ට්‍රක්චර් එකක් තමයි මෙතන තියෙන්නේ. කියන්නේ රෙගියුලර් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් right. දැන් අපි ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගමු. sorry RSI ගියා. මම පාරක් දා ගන්න RSI එක මගේ අතින් කැපුණා. right. දැන් ඔන්න ඔතනින් අපි ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගත්තා body to body. ඒ වගේම RSI එක ඇඳගත්තා ට්‍රෙන්ඩ් ලයින් එක. දැන් අපිට පේන මොකද්ද? පැහැදිලිවම රෙගියුලර් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් තමයි මෙතනදී හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ මාකට් එකේ සෙල් මොමන්ටම් එක මාකට් එකේ සෙලර්ස්ලා ඉන්ට්‍රස්ට් එක නැහැ කියලා තමයි මේකෙන් කියවෙන්නේ. එතකොට මොකක්ද වෙන්නේ මාකට් එක බුලිෂ් ඩයිවර්ජන්ස් හදනවා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ මාකට් එක අප් වෙන්න ගන්නවා. දැන් අපිට පේනවා ඩයිවර්ජන්ස් එක හැදුනට පස්සේ මාකට් එක මොකක්ද වෙලා තියෙන්නේ? පට්ට ගාලා අප් වෙන්න තියෙනවා නේ. දැන් මේක දැන බලන් හිටියන කාට හරි හොඳ ලෝන් පොසිෂන් එකට එන්ටර් වෙන්න තිබ්බා. රයිට්. ඉතින් දැන් මෙතනදී කොහෙත් මම කියලා නැහැ ට්‍රේඩ් කරන්නේ කොහොමද කියලා. මම ට්‍රේඩ් කරන විදිහ කියනවා. ඩයිවර්ජන්ස් වල ආවට ගියා ට්‍රේඩ් කරන්න බෑ එහෙම. ඉතින් මේ තියෙන්නේ රෙගියුලර් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක්. ඒකත් ඔයාලට තේරුණා කියලා හිතනවා. මම හිතනවා ස්ට්‍රක්චර් එක තේරුම් ගත්තා කියලා ඔයා. ඉතින් ආයෙ බලන්න මේකත් ඔයාලට ඉක්මනට අල්ල ගන්න බැරි වෙන දෙයක්. ඉතින් හින් බුලිෂ් ඩයිවර්ජන්ස් ගැනත් පොඩ්ඩක් කන්ෆියුස් වෙයි. ඒත් ආයෙ බලන්න ඔයාලට හොඳට අල්ල ගන්න පුළුවන්. මම තව පෙන්නන්න ඩයිවර්ජන්ස්. රයිට්. දැන් මම ස්ට්‍රක්චර් ගැන කියන්න යන්නේ නැහැ. ඔයාලා දැන් හොඳ තේරුම් ගත්ත කියලා හිතනවා. මම ඉක්මනට ඇඳගෙන යන්නම්. හරි ඔයාලා ස්ට්‍රක්චර් එක අඳුර ගන්න මම වීඩියෝස් දාලා තියෙනවා ලේසියෙන්ම. ඒක ආයෙ මම අපිට පේනවා මෙතනදී 6 හයි එකක් දීලා තියෙනවා. ඒ වගේම මෙතනදී ලෝ හයි එකක් දීලා තියෙනවා. රෙගියුලර් bearish divergence යන්නේ නේද? මොකක්ද වෙලා තියෙන්නේ මාකට් එක? drop වෙන්න අරන් තියෙනවා නේද මාකට් එක? drop වෙලා තියෙනවා නේද? තේරුණා නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඉක්මනට අල්ලගත්තා නම් ආයෙ බලන්න වීඩියෝස්. මොකද මේක ওই වීඩියෝස් ඔයාලා ලයිෆ් ටයිම් දෙන්නේ ඔයාලගෙන් ගන්නෙ නෑ වීඩියෝස් ටික. ඉතින් තව ඩයිවර්ජන්ස් වෙන්න. රයිට් මෙන්න මෙතනදිත් අපිට ඩයිවර්ජන්ස් එක බලා ගන්න පුළුවන්. අපිට පේනවා මෙන්න මේ හයි එකයි ටිකක් දුර ටිකක් ලොකු ඩයිවර්ජන්ස් එකක් ටිකක් දිග ලොකු ගැප් එකක් තියෙන ඩයිවර්ජන්ස් එක. මෙන්න මේ හයි එකයි මේ හයි එක අපි ආකරොත් අපිට හම්බ වෙනවා 6 හයි එකක්. ඒ වගේම RSI ගේ ඊට දාලා තියෙන හයිස් ටික ආකරොත් අපිට හම්බ වෙනවා ලෝව හයි ගන්න. ඒ කියන්නේ රෙගියුලර් bearish divergence එකක්. අපිට පේනවා මොකද්ද මාකට් එක ඩ්‍රොප් වෙන්න අරන් තියෙනවා. මේක දැක්කම කාට හරි divergence වල ට්‍රේඩ් කරලා හොඳ ප්‍රොෆිට් ගන්න තිබ්බා. රයිට් මම තාම වෙන්නන්න. රයිට් පින්නේ මෙතනදිත් අපිට පේනවා අපිට පුරුදු සාමාන්‍ය එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ට මේක divergence එකක් විතර ගන්න පුළුවන්. එක්ස්පීරියන්ස් ඇති කෙනෙක්ට මේ වගේ divergence වල ට්‍රේඩ් නොකර ඉන්න. අපිට පේනවා මෙතනදී high structure එකක් දීලා තියෙනවා. මෙතනදී low high එකක් දීලා තියෙනවා. මාකට් එක පල්ලෙහාට තමයි පේන්නේ. ඉතින් පල්ලෙහාට තමයි යන උඩට දන්නේ නැහනේ. මාකට් එක drop වෙන්න අරන් තියෙනවා. bearish regular bearish divergence එකක් හදලා නේද? ඒකත් බලන් හිටියනම් කාටද හොඳට entry එකක් ගන්න තිබ්බ short position එක. right මෙන්න මෙතනදිත් අපිට පේනවා හැදිලා තියෙනවා high එකක් මාකට් එකේ. මෙතනදී හැදිලා තියෙනවා low high එකක් regular bearish divergence එකක්. right අපි තව බලමු. divergence කියන එක හැමතැනම තියෙනවා. බය වෙන්න එපා. right මෙතනදිත් අපිට පේනවා හැදිලා තියෙනවා high එකක්. මෙතනදී හැදිලා තියෙනවා low high එකක් regular bearish divergence එක. මාකට් එක මොකද වෙලා තියෙන්නේ? drop වෙලා තියෙනවා නේද? පිළිගන්න වෙනවා අපිට. right ඒ කියන්නේ ගොඩක් හොඳයි divergence කියන දේ හොඳට profit ගන්න පුළුවන්. දැන් මම regular bearish divergence ගැන කිව්වා. බලමු hidden divergence ගැන මම දානවා වීඩියෝ එකක්. ඒකත් තේරුම් ගන්න උත්සාහ කරන්න.